ආයුබෝවන් MMR channel එකට ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමුද වැල් පෙනලවල තියෙන තිත්ත රසය ඉස්මතු නොවන ආකාරයට ඉතාමත් රසවත් පෝෂණ ගුණය රැකෙන විදිහට වැල් පෙනල කැඳ එකක් නිවැරදිව හදාගන්න විදිහ. එහෙනම් එන්නකෝ වීඩියෝ එකට. මම මුලින්ම වැල් පෙනල කොළ ටික හොඳට හොදලා අරගන්නවා. දැන් බ්ලෙන්ඩර් කප් එකකට වැල් පෙනල කොළ ටික එකතු කරගන්නවා. දැන් පොල් ටිකක් එකතු කරගන්නවා. දැන් අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. දැන් ඔයාලා දෙන්නෙකුට නම් ඔයාලා කැඳ බොන කෝප්පෙන් දෙකක් එකතු කරගන්න. ඒ වගේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. මම දෙන්නෙකුට තමයි හදාගන්නේ. දැන් අපි බ්ලෙන්ඩර් කරගමු. මං ඒ අතරේදී වැල් පෙනලවල ගුණ ඔයාලට කියනම් ශරීරයේ ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. ශරීර ශක්තිය සහ සරු බව වර්ධනය කරනවා. සන්ධි වේදනා, වාත රෝග සහ අස්ථි දුර්වලතා සමනය කරනවා. ලේ පිරිසිදු කරන අතර සම පැහැපත් කරනවා. මුත්‍රා ආසාදන හා ආහාර මාර්ගයේ ආබාධ සමනය කරනවා. මේ වගේ ගුණ රැසක් වැල් පෙනල භාවිතයෙන් ලැබෙනවා කියලා සඳහන් වෙනවා. දැන් මේ කොටාගත්ත වැල් පෙනල කොළ ටික පෙරා ගන්නවා. ඉතින් සෙවල ගතියෙන් යුක්ත නිසා ටිකක් පෙරා ගන්න අමාරුයි. අතින් තද කරලා යුෂ ටික කොහොම හරි පෙරා ගන්න. දැන් උයාගත්ත බත් කෝප්පයක් බ්ලෙන්ඩර් කප් එක හොඳට හොදලා ඒකට එකතු කරගන්නවා. කලින් හදාගත්ත වැල් පෙනල යුෂ වලින් ස්වල්පයක් එකතු කරගන්නවා. ඒ කියන්නේ අර බත් ටික වැහෙන ප්‍රමාණයට වගේ වැල් පෙනල යුෂ ටිකක් එකතු කරගෙන ඔයාලට පේනවා. දැන් බ්ලෙන්ඩර් කරගන්නවා. ඉතින් මගේ channel එකේ වීඩියෝ බලන්නේ තාම subscribe නොකර නම් subscribe කරලා මට උදව්වක් දෙන්න කියලා ආදරණීය පොන්චි ඉල්ලීමක් කරනවා. ඔයාලා දාන like එක, comment එක මට ගොඩාක් වටිනවා. ඉතින් like එකක් දාන්න, comment එකක් දාන්න, තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් creamy ගතියට එනකම් බත් ටික බෙන්ඩර් කරගෙන වැල් පෙනල යුෂ එකටම ඒ ටික එකතු කරගන්න. ඔයාලට පේනවා. දැන් රස අනුව ලුණු එකතු කරගන්න. මම හීනියට කපාගත්ත සුදු ලුණු බික් දෙකක් එකතු කරගන්නවා. දැන් ගින්දර අඩු කරලා කැඳ එක හදාගමු. ගොඩාක්ම උතුරන්න දෙන්න එපා කැඳ එක. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ වගේ බුබුලු දාගෙන එනකොට හොඳට හැඳි ගාලා ලිප ඔෆ් කරන්න. වැල් පෙනලවල ගුණය රැකෙන විදිහට වැල් පෙනල කැඳ එකක් හදාගන්න විදිහ තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. ඉතින් හරිම රසවත් ඒ වගේම ගුණවත් කැඳ එකක්. ඉතින් නැවත හමු වන තුරු ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.